සාදු 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 සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. සම්‍යක් දෘෂ්ටිකයා විසින් සුඛීය දෘෂ්ටිය හැටියට යම් කාය කර්මයක් යම් වාක් කර්මයක් යම් මනෝ කර්මයක් සිදු කරන්නේද එය ඔහුට ඉෂ්ඨභාවය පිණිස පවතින බවයි සම්බුද්ධ දේශනාව. සදහැවතුනි, අද ඔබ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් අකුසල කර්මයන්ගෙන් වෙන්ව කුසල කර්මයන් ජනිත කොට දෙලොවම ජය ගැනීමට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනිය විසින් සිදු කරනු ලබන මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මාරඹ පුරාණ රජ මහා විහාරස්ථානයට වැඩමවා වදාළ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උපාධිධාරී විද්‍යාශ්‍රී මූලික පිරිවෙනේ ආචාර්ය ශ්‍රී අත්දසී දහම් පාසලේ ප්‍රධානාචාර්ය නම කියන්නට අවසරයි අපේ හාමුදුරුවනේ පෝරතට ඉන්දරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පාද නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා ඔබට. සුන්දර නිල්වලාගම් කොමලියගේ පහස ලබමින් මාරඹ වැව් ඉස්මත්තේ ඉන්ද්‍ර කීලයක් සෙදිදුලන මාරඹ විදුහල් මෑණී ශත වර්ෂයකටත් අධික කාලයක් බොහෝ දූදරුවන්ගේ නැනස පාදන්නටත් යහපත් ගුණවත් සුවඳවත් දූදරුවන් දෑයට දායාද කරන්නටත් ඉමහත් මෙහෙවරක් ඉටු කරමින් අදටත් මාරඹ ගම්පියසේ හදවතසේ යෙහෙන් වැජබෙන්නීය. දිනෙන් දින ජයග්‍රහණ රාශියක් අත්පත් කරගනිමින් පිය නගන්නා වූ ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකටයි දැන් එළඹ සිටින්නේ. 2025 වර්ෂයේ මාරඹ මහා විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක අභිෂේක මංගල්‍ය සම්ප්‍රදාන කුලව ප්‍රථමයෙන්ම පොල් තෙල් පහන් සිරු දැල්වීමට මාගේ මේ ගෞරවාන්විත ආරාධනය අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක දුරන්දර නලින් ජයමින මැතිදුන්ට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක උපුල් තාරක මැතිදුන්ට අප විද්‍යාලයේ ගරු විදුහල්පති ශාන්ති අබේසුන්දර මැතිනියට සංගීත උපදේශක නලි බණ්ඩාර මැතිදුන්ට ක්‍රීඩා උපදේශක රුසිරු කල්හාර මැතිදුන්ට මා ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා පොල් තෙල් පහන් සිළු දල්වා සභා ගර්භයම ආලෝකමත් කරන ලෙසට. පොල් තෙල් පහන් සිළු දැල්වීමට සහභාගී වූ ඔබතුමන්ලා ඔබතුමියන්ලාට බෙහෙවින්ම ස්තුතියි. ගිම්හානය කියලා කියන්නේ වැසි නොවැටෙන වියලි සමය. අවු රශ්මියෙන් ගිනිගෙන දැවෙන එවන් ගිම්හාන ඍතුවේ මුල් අවදියේ වනගොමුවක සොඳුරු සුවඳවත් මලක් පිපී තිබීම අසිරිමත් සිදුවීමක්, ආශිර්වාදයක්. සුබම සුබ උදෑසනක් වේවා ඔබට. අදත් සුපුරුදු පරිදි ඔබ සියලු දෙනා එක්ව සිටින්නේ දිලෙනතරු වැඩසටහනත් සමගින්. දිලෙනතරු වැඩසටහනේ අපි හැමදාමත් ඔබ ඉදිරියට ගෙනාවේ ලංකාවේ විශේෂ චරිත. ඉතින් අදත් අපි මැදිරියට ගෙනාවා ලංකාවේ දිදුලන තාරකාවක්. ඒ ඔබ අප කවුරුත් හඳුනන ප්‍රවීණ ජනමාධ්‍යවේදී ප්‍රවෘත්ති නිවේදක නදීක කරුණානායක මහතා. බොල් වී කරල් මාන්නයෙන් අහස දෙස බලන විට පැසුණු වී කරල් හැමදාම පොළව දෙසට තමයි හැරුණේ. ඔබතුමා කිව්ව නේද ඔබතුමා ඉන්නේ පන්නල ගෙදර කියලා. ඉතින් මේ ලංකාවේ මෙච්චර විශේෂ තරුවක් වෙලත් ඇයි ගම හැරදාලා සිදාදියට නොයන්නේ? ඔබතුමා ගොඩක් තැන්වලදී ඔබතුමාගේ අම්මා ගැන ගොඩක් ආඩම්බරයෙන් තමයි කතා කරන්නේ. ඒ වගේම ඔබතුමාට හොඳ ගායන හැකියාවක් තියෙනවා කියලත් මම අහලා තියෙනවා. අපි ඉල්ලුවොත් ඔබතුමාගේ අම්මා ගැන පොඩි ගායනයක් කොටසක් ගායනා කරන්න කියලා ඔබතුමාට පුළුවන්ද? ඔව්, බොහොම ස්තුතියි ඔබතුමාට. හෘදයාංගම ආදරණීය අඩහෝරාවක් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ආදරණීය හිතවතුනි, දිලනතරු වැඩසටහනේ අපි
නැවතත් ලබන සතියේත් මෙවන්ම දිලෙන තාරකාවක් සමගින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. ආයුබෝවන්. ආයුබෝවන්. වගකීමෙන් සත්‍ය හඹා යන ජාතික රූපවාහිනී දිවා පුවත් ප්‍රකාශය සමගයි ඔබ එක්වන්නේ. මම සෙනුමිත තෙනුජන. ප්‍රථමයෙන් සිරස්තල. ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර මාතර කපුවම් වෙඩි තැබීමක්. ජූලි මාසයේ වාර්තාගත සංචාරක පැමිණීමක්. ඉන්දුනීසියාවේ ලෙවටෝබී ගිනි කන්ද පුපුරා යයි. පුවත් සවිස්තරාත්මකව. මාතර කපුගම ප්‍රදේශයේ අද උදැසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ T56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් බවද පොලිසිය පැවසුවා. දැන් විදෙස් පුවත්. ලෝ වඩාත් ක්‍රියාකාරී ගිනිකන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවටෝබී ගිනිකන්ද උපුරා ගොස් තිබෙනවා. නියුන් කඳුමුදුන් දෙකකින් සමන්විත මෙම කන්දේ ලාකී කොටස මෙලෙස සක්‍රිය වුණා. ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරේ ඊයේ රාත්‍රී 8:48ට පමණ ගිනිකන්ද පුපුරා ගිය බවයි. මේ අතර මෙම කාලයේ අධික වර්ෂාවක් ඇතිවහොත් ගිනිකන්දෙන් පිට වූ ලාවා නායෑමකට ලක්විය හැකි බැවින් ගිනිකන්දේ ආවාටයෙන් කිලෝමීටර් 6ක ප්‍රදේශයක සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව පළකර වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ ICC තරගාවලි සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාව හොඳ සූදානමකින් පසුවන බවයි. ලබන වසරේ ඉන්දියාවේ සමග ලෝක කුසලාන සමකත් සත්කාරකත්වය සැපයීමට සහ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ICC කාන්තාර ක්‍රිකට් ලෝක කුසලාන තරග 11ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරීව සූදානමින් සිටිනවා. අදට පුවත් අවසන්. ඔබට සුබදායී දවසක්. ආයුබෝවන්.